හලෝ කොහොමද ඉතින්? දැන් වෙලාව පාන්දර 1යි. සිමෙන්ති බැටරියට ගිහිල්ලා ලෝඩ් එක පටවගෙන මේ ආපසු යන ගම. මම වෙන වෙලාවක සිමෙන්ති බැටරිය වීඩියෝ එකක් කරන් එන්නම්කෝ. ලෝඩ් එක පැටවුවා දැන් යන ගමන් දැන් පාකින් එකට යනවා. පැය දෙකමාරක් විතර යනවා යන්න. දැන් ලෝඩ් එක පටවගෙන යන ගමන් ඉන්නේ. සිමෙන්ති බැටරියේ ඇතුලේ එනකොට තියෙනවා පාර ලස්සනට ගස් කොළන් හිටවලා. මම බලන්නකෝ ඒක කොහොමද කියන්නේ. හරි ලස්සනයි. රෑට ලස්සනයි. බලන්නකෝ එහෙනම් ඒකත් බලන්න ඊට පස්සේ සිමෙන්ති බැටරියෙන් එළියට ඇවිල්ලා පාර යනකොට රෑට කොහොමද කියලා පාරක් පෙන්වන්න. රෑට වාහන ගොඩක් අඩුයි පාරේ. රෑට තමයි වාහන එලවන්න ලේසිම. නිදිමත එනවා ඉතින් රෑට තමයි වාහන එලවන්න ලේසි ඒ වුණාට. අපි බලමුකෝ එහෙනම් දැන් සිමෙන්ති බැටරිය ඉඳලා හයිවේ එකට දාලා හයිවේ එකේ යන්න පටන් ගත්තා දැන්. මේ තියෙන හයිවේ එක තමයි මේ. රාට වාහන ගොඩක් අඩුයි ඉතින්. නිදහසේ ගිය හැකි. මේ හරිය ලයිට් එකම ඉතින් අඩුයි ගොඩක්. අර අයිරින් ඈතින් පේන්නේ සිමෙන්ති බැටරිය. ඔය ලයිට් පේන්නේ සිමෙන්ති බැටරිය. එතනින් පටවලා තමයි පටෙන් ඔහොම ඇවිල්ලා දැන් හයිවේ එකට දාලා දැන් මෙහෙන් කොහෙන්වත් යන්න බෑ. මේක තනිකර ඔය ඩෙසර්ට් එක තියෙන්නේ. ඔය තාර පාරමේ තියෙන තාර පාරෙන් එහා පැත්තේ කොහොමද කෙලින්ම ඩෙසර්ට් එක තියෙන්නේ. මේක පාර හයිවේ එක. ගයිස් මේක දිගේ ඔහොම යන්න තියෙන. දැන් මම මේ යන්නේ දමාම් ඉඳලා කුවේට් පැත්තට. එක දවසක් මම දවාලේ වීඩියෝ එකක් කරා. ඒ පාර තමයි මේ යන්නේ. දමාම් ඉඳලා කුවේට් පාරේ මේ. අපි ඉන්න තැන ඉඳලා කුවේට් එකට කිලෝමීටර් 150ක් විතර තියෙනවා. පොත්තින සයින් බෝඩ් එක පෙනේ දන්නේ නැහැ ඉතින් යන ගමන් පේන්නේ නැහැ බොඳ වෙනවා ස්පීඩ් එක වැඩි ඔය විදිහට තමයි තියෙන්නේ